කලින් වීඩියෝ එකෙන් අපි user profile එක අපි මේ user profile එක ඩිසයින් කරන විදිහ ගැන කතා කරා. දැන් අපි අපේ මේ user profile එකේ backend process එක ගැන කතා කරමු. මුලින්ම අපි දැන් database එකේ තියෙන data user profile address city country වගේ tables පහක්ම join කරලා කුවරේ එකක් ගන්නවා. එතකොට user ගේ හැම විස්තරයක්ම එක පාරින් අල්ලගන්න පුළුවන්. දැන් අපි බලමු user ගේ save changes කියන බටන් එක එබුවාම මොකද වෙන්නේ කියලා. අපි මෙතනදී ajax පාවිච්චි කරලා form data object එකක් කරා අපි form එකේ දත්ත ටික අරගෙන API එක මගින් user profile update processor කියන ෆයිල් එකට යවනවා. මේ නිසා page එකේ refresh නොවී දත්ත update කරගන්න පුළුවන්. දැන් බලමු අපි අපේ process file එක මුලින්ම අපි එවන data variable වලින් අල්ලගන්නවා. first name, last name, email bio ඔය වගේ දේවල් variables වලින් අල්ලගන්නවා. මේ වගේ ඒවා හිස්ව තියන්න බෑ. වගේම මොබයිල් නම්බර් එකක් මොබයිල් නම්බර් එකක්ද කියලා චෙක් කරනවා. මේ වගේ මේ දේවල් වැරදි නම් JSON රික්වෙස්ට් එකක් යවනවා error message එකක් විදිහට. ලස්සන කොටස තමයි මේක. අපි මුලින්ම user table එකේ නම සහ email අප්ඩේට් කරනවා. ඊට පස්සේ අපි බලනවා user කලින් address එකක් තිබ්බද කියලා. තිබ්බේ නැත්නම් අලුත් address එකක් table එක insert කරලා ID එකක් ගන්නවා. තිබ්බනම් අපි ආයෙ address එකක් update කරනවා. අන්තිමට අපි අපේ user profile table එකේ mobile number එක gender එක සහ bio එක update කරනවා. මෙතනදී අපි address ID කියලා එකක් හරියටම link කරනවා. මේ හැම එකක්ම සාර්ථක වුණොත් අපි session එක update කරනවා. මේ හැම එකක්ම set වෙලාද කියලා අපි check කරලා බලමු. හරි අපි දැන් මේක test කරලා බලමු. දැන් මම show photo කියන බටන් එක එබුවාම අපිට කැමති ෆොටෝ එකක් select කරන්න එනවා. අපි දැන් ෆොටෝ එකක් select කරලා බලමු. ෆොටෝ එක මෙතෙන්ට ගන්න ලස්සනට add වුණා බලන්න පුළුවන්. අපි දැන් මේක fill කරලා බලමු. අපි bio එකක් දෙමු. මේකට text field එකක් දාලා තියෙන නිසා මේක ඕන තරම් scroll කරන්න
ලංකා කියලා සිලෙක්ට් කරපුවාම මෙතන එන්නේ ශ්‍රී ලංකා කියන සිටිස් විතරයි. එහෙම එන්නේ අපි අර විදිහට ජේසන් වලින් කරපු නිසා. අපි දැන් මේ චේන්ජස් ටික සේව් කරලා බලමු. අපි ෆෝම් එක ෆිල් කරලා බලාගන්න පුළුවන්. ඒ වගේම ඩේටාබේස් එක රීසෙට් කළා වෙනවා අපි දැක්කා. ඒ වගේම ඩේටාබේස් එකේ ටේබල්ස් වලට මේ ඩේටා ටික හරියටම සේව් වෙලා තියෙනවා. ඉතින් මේ